ගන්න වැඩිපුරම මහන්සි වෙන්න වෙන හැමදාම උදේට අර හෙන්න එපා කරපු හැඟීමකින් නැගිටලා රැඳෙන් වහින්න බෑනේ ඒක. ඇස් එහෙම ඇරෙන්නේ නෑනේ. ඒ ලෙවල් ඉවර කරලා ජොබ් එකක් කරන මිනිස්සෙක් වෙන්න පුළුවන්, කැම්පස් එකේ ඉන්න මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඕන මිනිස්සෙකින් අහන්න ඒ ලෙවල්ද මේකද අමාරු කියලා. උන් ඔක්කොම කියන ඒ ලෙවල් මොනවද ඒ ලෙවල් කියලා තමයි කියන්නේ. කොන්දේසි අදාළ නෑ කියන්න හේතු ඕන තරම් තියෙයි. හේතු නැති වෙන්න දෙයි. හැබැයි කෙලවුණාට පස්සේ හේතු අහන්න එකක් නන්නේ. Tamanට පුළුවන් වෙන එකවත් විශ්වාස කරන්න ලෑස්ති නෑනේ මේක තියනවා ඔයගොල්ලෝ. ඒ කොන්ෆිඩන්ස් ලෙවල් ඔක්කොම හැදෙනවා මාර විදියට ඔය වෙනස් කරන උන්ගේ විශේෂයෙන්. කියන්නේ මුල ඉඳන් වැඩ කරගෙන ගිහලා රිසල්ට් එක ගන්න කොහොමත් අවුලක් නෑ. හොඳයි. හැබැයි ඒගොල්ලන්ට නැති 아무තු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. අර කෙල වෙලා හොම්බෙන් ගිහිල්ලා අන්තිමට ගිය අර අසීමිත නැහිල්ලක් නැහිලා මේක බෑක්අප් එක අර රිකවර් කරන උන් ඉන්නේ. ආයේ පිටිපස්සට එන උන් ඉන්නේ. ආන් ඒ වගේ ඒක වෙන එකක්. ඔයගොල්ලෝ ඔක්කොම වැඩ කරන්නේ සති 15යි. ඒතර මේ සති 15 අංකයක මම හිතනවා කොහොමත් දැනට උනත් ඕගොල්ලෝ අර සියලු දේ අතහැරලා ඇත්ත කියලා. ඒ කියන්නේ මොකුත් නෑ වෙන ජීවිතයක්වත් ඕනේ නෑ මේ සති 15 ෆුල් මේකට ඩෙඩිකේට් කරන්න ලෑස්ති ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ විවාහකට මාස 3.5ක් තියාගෙන ඕගොල්ලෝ වගේ ඒ කියන්නේ සැලකිය යුතු වයසක ඉන්න පිරිසක් නේ. කියන්නේ උඹලා ළමයි නෙවෙයිනේ දැන් උඹලා මිනිස්සුනේ හරිද. ඒතර උඹලට තියෙන්නේ බෑ මෙතනින් ඉස්සරහට අර තනියෙන් ජීවත් වෙන්න ඕන ওই ටික ඇතිනේ. ඒ කියන්නේ ඇතියෙන්න ඕනේ නැත්තම් අවුල්. අන්න එහෙම නැත්තම් අවුල් නෑ. ඒ කියන්නේ දැන් මෙතනින් ඉස්සරහට ඕගොල්ලෝ ස්වාධීන ඒකක මේ වෙනකන් ඉතින් ඔය මොනවා වුණත් වැටලා ඉන්න තැනක් තිබ්බ කණ්ඩ දින්න දෙන්න කවුරු හිටියා. දැන් ඒක නැති වෙනවා. ඒක නැති වුනහම එතනින් ඉස්සරහට ඕගොල්ලෝ ජීවත් වෙන්න ඕන. හරි. ඒ ජීවත් වෙන එක තීරණය වෙන්නේ, ඒ කියන්නේ ජීවත් වෙන එක කොයි වගේ ක්වොලිටි ලයිෆ් එකකද ජීවත් වෙන්න කියන එක තීරණය වෙන්නේ ඕගොල්ලෝ ඒ කියන්නේ 100%ක් නෙවෙයි. නමුත් බොහෝ දුරට වැඩිම ප්‍රමාණයක් වැඩිම මිනිස්සු ප්‍රමාණයකට ලංකාව වගේ රටක ඕක තීරණය වෙන්නේ මේ විභාගයේ A level වලට ඕගොල්ලෝ මුණ දෙන විදිහ මත. එතනින් ඒක හරියට කරගන්න නැතුව පස්සේ මොකක් හරි මැච් එකක් ගහලා රිකවර් වෙන මිනිස්සු ඉන්නවා. නැත්තේ නෑ. හරිම අඩුයි. ඒ කියන්නේ ඒක බොහොම රෙයාලමයි. ඒ කියන්නේ අර ඒ කතාවට දෙකට ලොකුවට මේ පබ්ලිසිටි එකක් හම්බෙලා සමහරක් විට ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් එහෙම වුම්ම තමයි මේ ලෝකේ ඉන්නේ කියලා. ඉතරට වීඩියෝ එහෙම තියෙනවා. නමුත් මේ අර සම්භාවිතාවයක් වශයෙන් ගත්තොත් ඒක එහෙම හරිම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. එහෙම නැති අපිට ලොතරැයියක් හරියද කියලා හිතාගෙන ඉන්න පුළුවන් නේ. ඔය වෙන්නේ නෑනේ. හරිද? ඒ වගේ එකක් තමයි ඔය කියන එක. ඒ නිසා මේ ඕගොල්ලෝ මේ වෙද්දී ඒ සම්බන්ධ තේරුමක් තියෙන පිරිසක්. ඒතර ඔයාලට තේරෙන්න ඕන මේ සති 15 නම් ආයේ ජීවිතයක් නෑ. ඔයාගේ ජීවිතේ තියෙන නරකම සති 15, අමාරුම සති 15 කියලා හිතාගන්න. ඒක කියන්නේ ඒකේ කිසිම හොඳක් බලාපොරොත්තු වෙන්න එපා. නරකම සති 15 කියලා හිතාගන්න වැඩිපුරම මහන්සි වෙන්න වෙන හැමදාම උදේට අර හෙන්න එපා කරපු හැඟීමකින් නැගිටලා රැඳෙන් වහින්න බෑනේ ඒක. ඇස් එහෙම ඇරෙන්නේ නෑනේ. ඒ කියන්නේ අර උදේ මොකක් හරි වැඩක් තියෙනවා කියලා එහෙම දැනගෙන ඒ වෙලාවට නැගිටින්න ගියාම එහෙම තියෙන අර එන ඔළුවත් අවුල්ුණ එන තරහ යන අර හැම ඔක්කොම නරක එකට වෙන වෙලාවක් කියලා හිතාගන්න මේ තියෙන සති 15. හරි. නරකම දෙයට ලෑස්ති වෙන්න එහෙම තමයි මේ විහිළුවට කියනව නෙමෙයි මේක වෙනවා. හරිද? මේක වෙනවා. කියන්නේ ඇත්තටම ඕගොල්ලන්ගේ වයසට දරන්න බැරි තරම් අමාරු ස්ට්‍රෙස් ලෙවල් එකක් ඕගොල්ලන්ට කෝප් කරන්න වෙනවා. එහෙම තමයි. හැබැයි මේ ඒකට අනිවාර්යෙන් කෝප් කරන්න ඕගොල්ලෝ පුරුදු විය යුතුයි. මොකද එතනින් පස්සේ දින ඊට වඩා අමාරුයි. ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් අර A level මේකේ ඉඳ ඔයාලට තනවා මේකනේ ජීවිතේ අමාරුම දේ කියලා. හරි ඉතින් ඔයාලා හිටපු ටිකට මේක තමයි අමාරුම දේ. ඔක ඉවර වෙලා ඉතින් එහාට යද්දි මේක මොකද්ද කියලා ඕන එකකින් අහන්න. A level ඉවර කරලා ජොබ් එකක් කරන මිනිස්සෙක් වෙන්න පුළුවන්, කැම්පස් එකේ ඉන්න මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඕන මිනිස්සෙකින් අහන්න A levelද මේකද අමාරු කියලා. උන් ඔක්කොම කියන A level මොනවද A level කියලා තමයි කියන්නේ. හරි. ඒ නිසා මේ ඔය ස්ට්‍රෙස් ලෙවල් එක ඕගොල්ලෝ කෝප් කරන්න පුරුදු වෙන්න ඕන ස්ට්‍රෙස් ලෙවල් එකක්. ඕක ඒකත් වෙනම ස්කිල් එකක් මිනිස්සෙකුට තියෙන්න ඕන. ඒ නිසා මේකට මැසිවිලි නගලා වැඩක් නැහැ. මේකට කම්ප්ලේන් කරලා වැඩක් නැහැ. දැන් ඉන්න මට්ටම ගැන පසුතැවෙන්න ගිහිල්ලා වැඩකුත් නැහැ. අපිට එහෙම කරන්නවත් වෙලාවකුත් නැහැ. සති 15ක් තියෙනවා. කරන්න පුළුවන් උපරිමේ කරන්න, නැහෙන්න පුළුවන් උපරිමේ නැහෙන්න, නිින්ද යනවනම් ඇවිද පාඩම් කරන්න, උඩ පැන හරි පාඩම් කරන්න, අමතක වෙනවනම් ආය හරි පාඩම් කරන්න. කොන්දේසි අදාළ නැහැ කියන්න හේතු ඕන තරම් තියෙයි. හේතු නැති වෙන්න දෙයි. හැබැයි කෙලුණාට පස්සේ හේතු අහන්න එකක් නෑ. ඒ නිසා හේතු ගොඩ ගහ ගන්න එපා. මම හැමදෙස්සෙම කියන එකක් හේතු කියද්දි මිනිස්සු අනේ ඒකනේ කියලා පුළුවන් නම් කම්මුලෙත් අත තියාගෙන අහගෙන ඉන්නවා. හැරලා යනකොට හත පහකට ගණන් ගන්න hina වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා මිනිස්සුන්ගේ hinaවට ලක් වෙන හැල්ලුවට ලක් වෙන මිනිස්සෙක් වෙන්න ඕනේ නෑනේ ඕගොල්ලෝ. බල ඕ ලෙවල් එහෙම ඉවර කරලා මේකට ආවේ නිකන් එන එකකනේ ආවේ. ඒක දැන් කුඩු වෙලා ගිහිල්ලානේ ගොඩක් ළමයි. ඉතින් ඒක ආයේ රිකවර් කරගන්න සති 15ක් තියෙනවා. ওই සති 15 මේ මැච් එක ගහලා මේක කරන්නේ උන් ඉන්නවා. ඒ කරන්නේ උන් ඊට පස්සේ ඇවිල්ලා කතා කරනකොට උන් ඉන්නේ වෙන එකක ඉන්නේ. يعني යාළගේ කොන්ෆිඩන්ස් ලෙවල් මාර අප් වෙලා සමහරට මේ වෙද්දි අර ඕගොල්ලෝ ගැන මාර ඩවුට් එකක් නේ තියෙන. එන සැකයිනේ. උඹලට බැරි වෙයි පුළුවන් වෙයි කියලා එහෙම එකක් නැහැනේ. බැරි වෙයි කියලාමනේ ඔළුව වැඩ කරන්නේ. කොච්චර ලකුණු ආවත් හිතෙන්නේ විභාගෙට ගිහිල්ලා හරි අඩු වෙයි කියලානේ. එහෙම නේ හිතෙන්නේ. يعني අර එහෙම Tamanට පුළුවන් වෙන එකවත් විශ්වාස කරන්න ලෑස්ති නැහැ මේ ඔයගොල්ලෝ.
ඒ කොන්ෆිඩන්ස් ලෙවල් ඔක්කොම හැදෙනවා මාර විදියට ඔය වෙනස් කරන උන්ගේ විශේෂයෙන්. කියන්නේ මුල ඉඳන් වැඩ කරගෙන ගිහලා රිසල්ට් එක ගන්න කොහොමත් අවුලක් නැහැ. හොඳයි. හැබැයි ඒගොල්ලන්ට නැති අමුතු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. අර කෙල වෙලා හොම්බෙන් ගිහිල්ලා අන්තිමට ගිය අර අසීමිත නැහිල්ලක් නැහිලා මේක බෑකප් එක අර රිකවර් කරන උන් ඉන්නේ. ආයේ පිටිපස්සේ එන උන් ඉන්නේ. ආන් ඒ වගේ ඒක වෙන එකක්. හරි. ඒක මාර කොන්ෆිඩන්ස් ලෙවල් අප් වෙනවා. සහ ඉතින් එහාට උන් කැම්පස් වල මාර ලස්සනට පර්ෆෝම් කරනවා. මොකද උන් එකමාර හොඳ වයින් කෙලවිලා තියෙනවනේ. එහෙනම් උන්